හායි යාළුවනේ, ඉතින් කොහොමද ඔයගොල්ලන්ට travel with lokka YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඇත්තටම ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් මාත් මේ දවස්වල ටිකක් busy, ඒකයි වීඩියෝ එකක්වත් කරගන්න වෙලාවක් නැති වුණා. ඉතින් කොහොම හරි මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියන්නේ අපි ගියා යස් අයිලන්ඩ් එකේ යස් මරීනා එකට. ඉතින් ඔයගොල්ලෝ මාත් එක්ක දිගටම එකතු වෙන්න වීඩියෝ එකත් එක්ක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න මගේ channel එක travel with lokka YouTube channel එක. ඉතින් ඇත්තටම දැන් මේ මම යන ගමන් ඉන්නේ මොකද අපේ අනිත් කට්ටිය මට කලින් ගිහින් ඉන්නේ යස් මරීනා එකට. ඒතකොට මම ටැක්සි එකක් දාගෙන තමයි යන්නේ මොකද මම ඕෆ් වෙන්න පොඩ්ඩක් පරක් වුණා. ඒතකොට ඒ කට්ටිය ඕගනයිස් කරගත්ත විදිහට ඒ කට්ටිය ඉස්සරහට ගිහිල්ලා යස් මරීනා එකෙන් ඒගොල්ලෝ පොඩි දූපතකට යන්න දෙනවා. ඒකට බෝට් එක ගිහින් ඉන්නේ. තව ටික දෙනෙක් මෙහා පැත්තේ ඉන්නවා. ඉතින් මට එන්න කිව්වා මං ඇවිල්ලා මට ඇවිල්ලා කෝල් එකක් දෙන්න කිව්වා කතා කරලා එතන ඉන්නවා අපේ යාළුවෙක්. ඒ යාළුවාට කියලා මං යනවා එයාලා ඉන්න තැනට. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු මොකක්ද වෙන්නේ කියලා. ඉස්සරහට ලස්සන දේවල් ටිකක් තියෙනවා. ඉතින් කොහොම හරි ටැක්සියෙන් බෑලා මෙතෙන්ට මාත් ආවා. බලනකොට මාරම ලස්සන තැනක් මෙතන. මොකද මගේ ෆස්ට් ටයිම් මෙතෙන්ට මං එන්නේ. ඉතින් අනිත් කට්ටිය එහා පැත්තට ගිහින් ඉන්නේ කියලා මට ඒ කට්ටිය කතා කරලා කිව්වා. ඔතනින් පල්ලෙහාට ගිහිල්ලා ඔතන බෝට් යාඩ් එකක් තියෙනවා. එතන යාළුවෙක් ඉන්නවා. එයාගේ නම්බර් එකත් මට දැම්මා. ඉතින් මට පොඩ්ඩක් හොයාගන්නත් තමාරුණා. ඉතින් මේ අතරේ මම පොඩි වීඩියෝ කෑල්ලක් ගත්තා. මොකද මට වීඩියෝ එකක් හදාගන්න හොඳම තැනක් මේක කියලා. ඉතින් ඇත්තටම මෙන්න මෙහෙම ලොකු යොට් තියෙනවා මෙතන, බෝට් තියෙනවා, හැමදේම තියෙනවා මෙතන. ඉතින් මෙතෙන්ට ආවොත් ඕගොල්ලන්ටත් පුළුවන් UAE එකේ ඉන්න කවුරු හරි යාළුවෙක් එක බලනවා නම් ඕගොල්ලොත් එන්න යස් මරීනා එකට. ඇවිත් ඕගොල්ලන්ටත් පුළුවන් බෝට් එකක් හරි ඔට් එකක් හරි බුක් කරගෙන මුහුද මැදට ගිහින් පොඩි ආතල්ලයක් දාලා එන්න. ඉතින් ඇත්තටම අපිත් බෝට් එකක් බුක් කරගෙන මුහුද මැද්දේ හිටියේ නැහැ. එකේ තියෙනවා එක එක දූපත්, ඒවට ගිහින් තමයි ඒ එක දූපතක තමයි අපි ගිහින් සෙට් එකම හිටියේ. ඉතින් මෙතෙන්ට වෙලා ඉන්නකොට බෝට් එකේ යන අයියා කිව්වා ටික වෙලාවක් යනවා පොඩි වැඩක් වෙනවා ඉස්සරහට ඒක ඉවරනකම් ඉන්න වෙනවා කියලා. ඉතින් බලන්න ලස්සන දෙයක් තියෙනවා ඉස්සරහ. ඉතින් ඇත්තටම මම මෙතන වාඩිලා හිටියේ මොන මල්වැඩි ගහනකම්. ඒ මල්වැඩි ටික ඉවරනාට පස්සේ තමයි අපිට යන්න පුළුවන් ගේට් එක ඕපන් වෙන්නේ. ඒක හයි කරලා තමයි ගන්න. ඉතින් ඒ නිසා ඉතින් මට මේකත් බලා ගන්න පුළුවන් වුණා. ලස්සන වීඩියෝ එකක් කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන වැඩක් තියෙනවා. ඉතින් මේක බලලා ඉස්සරහට අපි කතා කරමු මොකක්ද ඉස්සරහදී උනේ කියලා. මොකද එළිවෙන රාය නවනම් දොරවල් කලින් කියන්නේ කියලා. Guess at $25. Iris guess किया Iris guess किया ඉතින් අන්නේ විදිහට මල්වැඩි ටික ඉවරනාට පස්සේ අපිට යන්න පුළුවන් කියලා කවුරු හරි කතා කරලා කිව්වා අයියට. ඉතින් අපි මෙන්න මේ විදිහට බෝට් එකේ යන පටන් ගත්තා. ඉතින් ටික දුරක් යන්න ඕනේ කිව්වා. විනාඩි 20ක් 30ක් විතර බෝට් එකේ යන්න ඕනේ කිව්වා.
ඉතින් ඇත්තටම මාරම ලස්සන බෝට් එකක් අපිට සෙට් වුණා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේක ශ්‍රී ලංකාවේ අපේ ලංකාවේ අයියා කෙනෙක්ගේ බෝට් එකක්. ඉතින් ඇත්තටම මාර ගේමක් ගන්න කොල්ලෙක් එතන. ඉතින් ඇත්තටම අපි බුක් කරේ ඒක තමයි. ඒ වගේ ගේම් ගන්න කොල්ලෝ ඉන්නවා මේ වගේ සුපිරි මේ වගේ රටවල් වලට බහලා ඉතින් සුපිරි ගේමක් ගන්න කොල්ලෙක් මෙයාත්. ඉතින් මෙහෙම බෝට් එකේ ගිහින් මමත් එතෙන්ට ගියා. ගියාට පස්සේ ඉතින් අපි එතන එන්ජොයි කරා, කෑවා බිව්වා, පොඩි ආතල්ලක් දැම්මා. ඉතින් මේ වීඩියෝ ටික මට මේ වීඩියෝ එකට දාන්න බෑ මොකද ඒ කට්ටියගෙන් අහන්නේ නැතුව මම මේ වීඩියෝ ටික මේකට දාන එක හරි නැහැ. ඉතින් ඒ නිසා වීඩියෝ ටික මම දැම්මේ නැහැ මේකට. ඉතින් අපි බෝට් එකේ ගිහිල්ලා නැවත බෝට් එකේ උදේ වෙලා එන එකක් තමයි වීඩියෝ එකේ එන්න එකේ තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. හැමෝම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න travel with Lokka YouTube channel එක and comment කරන්න like එකක් දාන්න. ඉතින් පොඩි support එකක් දෙන්න. තව වීඩියෝ එකක් තියෙනවා edit කරන්න මට. ඉතින් අපි ඇත්තටම event එකකට ගියා ශ්‍රී බනිවාස් වලට. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක මම ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙන විදිහ එකක් බලන්න. මගේ වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලෝ නම් ගන්න subscribe කරලා තියාගන්න channel එක. ඉතින් ඇත්තටම කොහොමත් මම ඉස්සරහට වීඩියෝ ටිකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මොකද දැන් මම work place එක මාරු කරලා තියෙන වැඩ කරපු තැන වෙන තැනක දැන් ඉන්නේ. ඉතින් ඇත්තටම එතන පොඩි නිදහසක් මට තියෙනවා. ඉතින් ඒ නිසා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ දිනේ අපි නැවත උදේ එනවා. ඉතින් අපි උදේ ආවේ පාන්දර 6ට 7ට විතර. ඉතින් ඇත්තටම මාරම ආතල් දවසක් එදා මාර විදියට එන්ජොයි කරා. ඉතින් එනකොටත් ඉතින් අපි මාරම සතුටින් ආවේ. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් තියෙන්න ඕන. මොකද අපි ඇත්තටම රට ඉන්නේ වෙන රටක ඉන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් වෙන සීමිතයි මේ වගේ රටවල් වල. හැමදාම මේව කරන්න බෑ. ඉතින් ඒ නිසා වෙනසකටත් එක්ක ඉතින් මේ වගේ දේවල් අනිවාර්යෙන් අපි කරන්න ඕන. මේ වගේ තැනකට ආපුවම මාරම නිදහස් වෙනවා ඔළුව. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක ඉරුළු වෙච්ච මගේ යාළුවෝ හැමෝටම බොහොම ස්තුතියි කියලා කියනවා. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. ඉතින් එහෙනම් මම දැනට ගිහින් එන්නම්. ඉස්සරහට තවත් වීඩියෝ එකක් අපි හම්බෙමු. ඉතින් එහෙනම් හැමෝටම ජයෙන් ජයම කියලා ප්‍රාර්ථනා කරන ගමන් එහෙනම් අපි ගිහින් එන්නම්. bye bye. Travel with Lokka. Subscribe my channel. Thanks for watching.